හෙලෝ ගයිස් කොහොමද ඔයගලන්ට මම මගේ අතේ තියෙන්නේ AliExpress එකෙන් ගෙනාවු Redmi ෆෝන් එක. ඉතින් මේක මේ කාලේට ගැලපෙනවද කියලා අපි බලමු. මේ විදිහට තමයි මට පැකේජ් එක එවලා තියෙන්නේ. Redmi 7 එකක් තමයි මම ඕඩර් කරලා තියෙන්නේ. දවස් 10ක් විතර ගියා මට මේ ඕඩර් එක එන්න. මේකට ටැක්ස් මුකුත් වැදිලා නැහැ. මේ ඕඩර් එක දානකොට ඒගොල්ලන් gift එකක් විදිහට ටෙම්පර් ග්ලාස් එකක්, එතකොට බෑක් කවර් එකකුයි, ප්ලග් සොකට් එකකුයි, එතකොට බෑක් කවර් එකට හයි කරන රින් එකකුයි දෙනවා කියලා තිබ්බා. අපි බලමු පැකේජ් එක තියෙනවද කියලා. මම මේක ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා ඔයගොල්ලන්ට බලන්න ලේසි වෙන්න. එතකොට මේක අපිට ඉක්මනට අන්බොක්ස් කරගන්න පුළුවන්. මුල් කවර් එක අයින් කරනකොට අපිට බබල් රැප් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට බබල් රැප් එක අයින් කරලා පස්සේ අපිට තියෙනවා එයා බෑග් එකක් වගේ එකක්. එතකොට ඒක ඇතුලේ තියෙනවා අපිට දෙනවා කිව්වා gift 4න් 2ක්. එතකොට මේකේ අනිත් gift දෙක මං හිතන්නේ ඇතුලේ ඇති. අපි බලමු ඒක තියෙනවද කියලා. බොක්ස් එකේ පිටිපස්සට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ ප්‍රධාන විස්තර ටික. ඉතින් මේකේ 4GB RAM එකක්, 64GB ROM එකක් එන ෆෝන් එකක්. ඉතින් යාළුවනේ බොක්ස් එකේ කවර් පොලිතින් එක මේ විදිහට අපි රිමූව් කරගමු. හරි. අපි අන්බොක්ස් කරලා පස්සේ මුලින්ම අපිට හම්බෙන්නේ පේපර්ස් සහ gift එකේ ඉතුරු item දෙක. ඉතින් මේකේ back cover එකක් තියෙනවා. ඒක මේක clear back cover එකක්, tempered glass එකකුත් තියෙනවා. ඉතින් අපි මේක පැත්තකින් තියාගමු. ඊළඟ item මොනවද කියලා බලන්න. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අපේ device එක. ඉතින් මේක පැත්තකින් තියාගමු. ඊට පස්සේ හම්බ වෙනවා අපිට cable එක. මේක micro USB cable එකක්. ඊට පස්සේ මේක charging dock එක බලා ගන්න පුළුවන්. මේක EU type charging dock එකක්. මේක pin එක වෙනස් ඒකයි. එහෙනම් අපි ඊළඟට බලමු අපේ device එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ මේක use එකක් කියලා තමයි සේල දාලා තිබුණේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මේක use එකක් කියලා කියන්නවත් බෑ. ඒ තරම් quality එකට තියෙනවා. අපි දැන් ෆෝන් එක on කරලා බලමු. අපිට තියෙන දැන් ෆෝන් එක setup කරගන්න අපි setup කරගෙන බලමු. හරි යාළුවනේ අපි setup කරගෙන ඉවරයි. ඉතින් මම මේක settings වලට ගිහිල්ලා about phone වලට යනවා. මේ device එක මම order කරපු එකමද ඇවිල්ලා තියෙන්නේ කියලා අපි බලන්න ඕනි. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ RAM එක, ROM එක, එතකොට ඒ සියලුම දේවල් ඒ විදිහටම තියෙනවා. ඉතින් මම order කරපු එකම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේකේ IPS panel එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මිලියම්පියර් 4000ක බැටරි එකක් අපිට මේකේ තියෙනවා. අපිට මේකේ Android 9 version එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක fingerprint එකක් එනවා. ඉතින් අපි දැන් බලමු මේකේ කැමරා quality-යි වීඩියෝ quality-යි කොහොමද කියලා. මේ පේන්නේ ඕගොල්ලන්ට මේ device එකෙන්ම ගහපු photos තමයි. මේකේ iPhone වල වගේ vivid කියන filter එක තියෙනවා. ඒක පාවිච්චි කරලා ගහපු photos මේ තුන මම දානවා. මේක කැමරා ගැන කතා කරොත් මේක ඩුවල් කැමරා සෙටප් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක 12MP ඩුවල් කැමරා සෙටප් එකක් තියෙනවා. මේකේ ෆ්‍රන්ට් එකේ තියෙනවා 8MB කැම් එකක්. ඒතර මේකේ වීඩියෝස් ගැන කතා කරොත් මේකේ 1080p 30fps වලින් රෙකෝඩ් කරන්න පුළුවන්. අවසාන වශයෙන් මට මේ ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ මේ ෆෝන් එක මේ කාලේට ගැලපෙනවද කියලා. ඔව් ඇත්තටම වටිනවා. ඉතින් මේ කාලේ තියෙන entry level ෆෝන් වලට වඩා, ඒ කියන්නේ 35000 45000 අතර තියෙන ෆෝන් වලට වඩා මේකේ හොඳ performance එකක් තියෙනවා. මම මේක මේ වෙනකොට සතියක් විතර පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මම ඒකයි එහෙම මේක රෙකමන්ඩ් කරන්නේ. නැත්නම් මම නිකන් බොරුවට කියන්නේ නැහැ. ඉතින් පල්ලෙහා මම මේකේ link එක අනිවාර්යෙන් දාලා දෙන්නම්. ඕගොල්ලෝ එකෙන් යන්න. මම ගත්ත link එකම තමයි මම දාලා තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.